ආයුබෝවන් ලංකා YouTube channel එක ඔස්සේ අද අපේ මාතෘකාවට පාදක වන්නේ වෙනදාමින් ඓතිහාසික ස්ථානයක කරන ගවේෂණාත්මක සංචාරයක් නොව ලංකාද්වීපයේ දැනට හඳුනාගෙන ඇති ඓතිහාසික ලිඛිත සාක්ෂි පදනම්ව සාකච්ඡා කරන විචාරාත්මක වාර්තාවකි. මෙය කොටස් කිහිපයක් යටතේ ඔබ වෙත ගෙන ඒමට අප බලාපොරොත්තු වන අතර අද අපි ඔබට ගෙන එන්නේ පළමු වන කොටසයි. අපගේ උත්සාහය අගය කිරීමක් කොට ඔබ සලකන්නේ නම් channel එක subscribe කර අපට සවියක් වන මෙන් ඔබ සියලු දෙනාගෙන් මෛත්‍රී සිත් ඇතිව ඉල්ලා සිටිමි. ඔබගේ අදහස් හා යෝජනාද ඉතා අගය කොට සලකමු. මෙහිලා විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව වන්නේ අප විසින් සිදු කරන්නා වූ මෙම ඉදිරිපත් කිරීම හුදෙක් අපගේ අතීත ඉතිහාස කෘත්‍යයන් හැලු කිරීමට හෝ විවේචනය කිරීමට නොව එහි ඇති අඩුපාඩු හෝ නොගැලපෙන කාරණා ඉස්මතු කොට ඒවා යාවත් කාලීන කිරීමට අවශ්‍යයි හැඟෙන්නේ නම් ඒ සඳහා උත්ප්‍රේරකයක් සැපයීමයි. ඒවා සිදුවිය යුත්තේ රටක වග විය යුතු සහ වග කිව යුතු රාජ්‍ය පාලනයක් හා නිලධාරී යාන්ත්‍රණයක් තුල බැවින් අපගේ අදහස් ඒ සඳහා කොපමණ දුරට ඉවහල් වේදැයි අපි නොදනිමු. මෙම පළමු විචාරයේදී අද අපි කතා කරන්නේ අපගේ ප්‍රමුඛතම ඉතිහාස මූලාශ්‍රය වන මහා වංශය පිළිබඳවයි. මේ සඳහා අප විසින් යම් යම් උපුටා ගැනීම් පාදක කොට ගන්නා අතර ඒවා නම් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේදී ලියවුණු පාලි මහා වංශය, 1986 වර්ෂයේදී ලියවුණු සිංහල මහා වංශය සහ එම්.එස්. දයාරත්න මහතා විසින් රචිත බුදුන් උපන් ජම්බුද්වීපය ඉන්දියාවේද හෙළපිමේද පළමු කොටස කෘතියන්. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට මද වේලාවකට පෙර උන්වහන්සේගේ ප්‍රධාන උපස්ථායක වූ ආනන්ද හිමියන්ගේ පැනයකට පිළිතුරු ලෙස අප බුදු පියාණන් විසින් වදාළ මහා පරිනිබ්බාන සූත්‍රය අනුව චත්තාරෝඨානානි නමින් හඳුන්වන්නට යෙදුණු උතුම් ස්ථාන හතරක් එනම් බුදුන් උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, ප්‍රථම ධම්ම දේශනාව පැවැත් වූ ස්ථානය සහ බුද්ධ පරිනිර්වාණය සිදු වූ ස්ථානය යන තැන්හි බුද්ධ ශක්තිය රඳා පවතින බව සහ එම ස්ථානවලට ගොස් වන්දනාමාන කර සිත පහදවාගෙන බුද්ධ ශක්තියට අනුගත වන සද්දස්ස කුල පුත්‍රයින් නියත වශයෙන් සතර අපාදී දුක් සහිත ස්ථානයක උප්පත්තිය නොලබන්නේ යන්න දේශනා කළ බැවින් මෙම ස්ථාන පිහිටි නිවැරදි ස්ථාන දැන ගැනීම බෞද්ධයන් වන අප සියලු දෙනාටම වැදගත් බව බුද්ධ දේශනාව තුළම සඳහන් වී ඇත. අපගේ මෙම උත්සාහයත් එයමයි. මෙහිදී නොයෙක් විවේචන එල්ල වූවද අප මහා ශාස්තෘවරයාණන් වහන්සේ විසින් වදාළ කාලාමා සූත්‍ර දේශනාවට අනුවද උන්වහන්සේ පරම්පරාවෙන් පැවතින බැවින් හෝ ගරු කටයුතු ශ්‍රමණ බ්‍රාහ්මණයින් පවසන නිසා හෝ තර්කයට ගැලපෙන නිසා හෝ තම මතයට ගැලපෙන නිසා හෝ යම් යම් පිටක සම්ප්‍රදායන් පිළිගෙන පැවතෙන නිසා හෝ යමක් පිළි නොගත යුතු බවට ප්‍රකාශ කර ඇත. බුදුරජාණන් වහන්සේ ජම්බුද්වීපයේ සිට ලංකාපුරට වැඩම කළා යයි මහා වංශය, පූජාවලිය, දීපවංශය, රාජාවලිය යන ඓතිහාසික සාහිත්‍ය මූලාශ්‍රයන්ගේ සඳහන් වූවද ජම්බුද්වීපයේ පිහිටියේ ඉන්දියාවේද නැතහොත් වෙනත් දේශයකදැයි හරියාකාරව පැහැදිලි කොට නැත. අපි ජම්බුද්වීපය යනු ඉන්දියාවේ යයි උපකල්පනය කරමු. එසේනම් ඉන්දියාවේ ඉතිහාසය පිළිබඳව ලියවී ඇති කෘතීන්ගේ බුදුන් වහන්සේ ඉන්දියාවේ උපත ලබා වැඩ වාසය කළ බවට වන ඓතිහාසික සාක්ෂි හෝ සාධක එම ග්‍රන්ථයන් තුළ අනිවාර්යෙන් අඩංගු විය යුතුය. ඉන්දීය ඉතිහාසඥයෙකු වන මහාචාර්ය ඒ.එල්. බෂාන් මහතා විසින් රචිත අසිරිමත් ඉන්දියාව, දිල්ලි විශ්වවිද්‍යාල ඉතිහාසය පිළිබඳ ප්‍රමුඛාචාර්ය රොමිලා තාපර් විසින් රචිත ඉන්දියාවේ ඉතිහාසය යන අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරන ලද පොත්ද, මහාචාර්ය ධම්මානන්ද කෝසම්බිගේ භගවාන් බුද්ධ යන පොතේ සිංහල පරිවර්තනය හා කල්කටා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ දේශක සිංහ සහ බැනර්ජිගේ ඉන්දීය ඉතිහාසය යන ග්‍රන්ථයන්හි කිසිම තැනක
බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය පිළිබඳව හෝ වැඩ විසූ තැන් පිළිබඳව හෝ සඳහනක් නොමැත. අපේ මේ පෘථිවි තලයේ මත පහළ වූ ප්‍රධාන ශාස්තෘවරුන් 3 දෙනෙකුගෙන් ඉතාම ප්‍රායෝගික දේශනාවන් සහිත අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය ඉන්දියාවට එසේ මගහැරීමට හැකියාවක් තිබේද? ලෝක බලවතා වීමේ අවශ්‍යතාවෙන් ඔදවඩන ඉන්දියාව ක්‍රීඩාව ආර්ථිකයේ ඉතිහාසය තුළින් තම අභිමානය ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කිරීමට දරන උත්සාහය අතර මෙවැනි කාරණාවක් ඔවුන්ගේ ඉතිහාසඥයන්ට මග හැරුණේ කෙසේද? බුදුන් වහන්සේ හා මිහිඳු හිමි ජම්බුද්වීපයේ සිට ලක්දිවට වැඩම කර ඇති බවට මහා වංශයේ සඳහන් ඇති අතර ඒ ලෙසම පිළිගැනීමේ හැකියාව අපටද හැකි. නමුත් ජම්බුද්වීපය යනුවෙන් ප්‍රකාශ කරන ලද්දේ ඉන්දියාව හෝ ಭಾರತයේද නැතහොත් හෙළබිමෙහිම වූ අනුරාධපුර ප්‍රදේශයෙන් බැහැර වෙනත් ප්‍රදේශයක්ද, එසේත් නැතහොත් එය පිහිටියේ කුමන දේශයකද යන්න මහානාම හිමි සඳහන් කර නොමැත. නමුත් පසුකාලීන කතුවරුන් හා සම්මත උගතුන් දඹදිව යනු ඉන්දියාවේ ඉගෙන ඇත. එබැවින් දඹදිව ගැන කිසියම් හෝ අදහසක් ලබා ගැනීමට නම් මහා වංශ වාර්තා ගැඹුරින් විමසා බැලීම කළ යුතුය. මහා වංශයේ පළමු පරිච්ඡේදයේ සිට 37 වෙනි පරිච්ඡේදය දක්වා වූ කොටසේ ජම්බුද්වීපයේ යන්න සඳහන්ව ඇත්තේ 5 වරක් පමණි. එසේම බුදුහිමි බුද්ධත්වයට පත්වීමේ සිට පිරිනිවන් පානා තෙක් බුද්ධ චරිතයෙහි වූ කාර්යයන් කිහිපයක්ම මහා වංශයේ සඳහන් වන නමුත් ඒ කිසිදු අවස්ථාවක ඒවා ජම්බුද්වීපයේදී සිදු කරුණායයි විශේෂයෙන් සඳහන් කර නොමැත. සඳහන්ව ඇත්තේ ඒ ස්ථාන නාමයන්ගෙනි. උදාහරණ වශයෙන් පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරමු. බුදුන් වහන්සේ සම්බෝධියට පැමිණෙන්නේ මගධ රට උරුවෙල් දනව්වේදීය. දම්සක් පැවතුම් සූත්‍රය පවත්වන්නේ බරණැස් නුවරදීය. කාශ්‍යපාදී ජටිල දමනය සිදු කරන්නේද උරුවෙල් දනව්වේදීය. ලක්දිව සුද්ධ කිරීම පිණිස ලක්දිවට වඩින්නේ අනවතප්ත විල සමීපෙහි සිටය. නැවත ලක්දිවෙන් ආපසු වැඩම කරන්නේද උරුවේලාවටය. බුදුහුගේ දෙවන ලංකා ගමනේදී ලංකාවට වැඩම කරන්නේ ජේතවනයේ සිටය. නැවත ආපසු වඩින්නේද ජේතවනයටමය. මණිඅක්කිත නා රජු බුදුන්ට ලංකාද්වීපයට වඩින ලෙසට නැවත ආරාධනා කිරීම පිණිස යන්නේද ජේතවනාරාමයටය. තුන්වන වරට ලංකාවට වැඩම කරන්නේද ජේතවනාරාමයේ සිටය. ඉන්පසු නැවතත් ආපසු වඩින්නේද දෙව්රම් වෙහෙරටය. බුදුහු පිරිනිවන් පාන්නේ කුසිනාරා නුවරදී. තවද මහා වංශයේ දෙවන පරිච්ඡේදයේ එන ඡේදයන් 14 සිට 23 දක්වා කොටස් පිළිබඳව අවධානය යොමු කරමු. සිංහස්වර රජහු දරු මුණුබුරු රජුන් 2016ක ඔවුන්ගේ අන්තිම රජ ජයසේන නම් විය. මොවුහු කිඹුල්වත්පුරයෙහි ශාක්‍ය රජහු යයි ප්‍රසිද්ධ වූහ. සිංහහනු නම් මහරජතෙම ජයසේන රජහුගේ පුත්‍ර වූයේය. ජයසේන රජහුගේ දියණිතුමෝත් යසෝදරා නම් විය. ඔහුගේ අංජන නම් කුමාරයෙක නම් වූ මිහිපතියෙක් විය. ඔහුගේ අංජන නම් කුමාරයෙක යලිත් කච්චානා නම් වූ කුමාරියකැයි දරු දෙදෙනෙක් වූහ. ඒ කච්චානා නම් කුමාරිකාතුමෝ සිංහහනු නම් රජහුගේ මෙහෙසි විය. ඒ යසෝදරා නම් කුමාරිකාතුමෝ අංජන නම් ශාක්‍ය රජහුගේ මෙහෙසි විය. අංජන නම් ශාක්‍ය රජහුගේ මායාය ප්‍රජාපතියයි දුන් දෙදෙනෙක් වූහ. දණ්ඩපාණි ශාක්‍ය සුප්‍රබුද්ධ ශාක්‍යයයි පුත්‍රයන් දෙදෙනෙක්ද වූහ. සිංහහනු නම් ශාක්‍ය රජහට වනාහි පුත්‍රයෝ 5 දෙනෙක්ද වූහ. දුන් දෙදෙනෙක්ද වූහ. සුද්ධෝදනය, දෝතෝදනය, සුක්කෝදනය, අමිතෝදනය යයි මේ පංච පුත්‍රයෝය. අමිතාය, ප්‍රමිතායයි මේ දියණි දෙදෙනාය. අමිතාතුමෝ සුපබුද්ධ නම් ශාක්‍ය රජහට මෙහෙසි විය. ඒ මෙහෙසියට බද්දකච්චායනය, දේවදත්තයයි දරු දෙදෙනෙක් වූහ. මායාය, ප්‍රජාපතියයි සුද්ධෝදන රජුගේ මෙහෙසි දෙදෙනෙක් වූහ. සුද්ධෝදන මහරජහට දා ඒ බිසවගේ පුත්‍රතෙම ඒ සර්වඥ වූයේය. මෙම මහා වංශ විග්‍රහය අනුව කිඹුල්වත්පුර රාජවංශය
මෙලෙස දැක්විය හැක. සරලව මෙම නම් දෙස බලන්න. ජයසේන, අංජන, යශෝදරා. මෙම නම් අදටද අප සමාජය තුළ ව්‍යවහාර වේ. නමුත් ඉන්දියාවේ වර්තමානයේ ජයසේනලා සිටීද, අංජනලා, යශෝදරලා, අමිතලා, ප්‍රමිතලා සිටීද. නමුත් අප මෙහිලා ඉස්මතු කරන ප්‍රධාන කාරණය එම නොවේ. මෙහි කිසිම තැනක එනම් මෙම රාජ පරම්පරාවේ ඉතිහාසය විග්‍රහ කරන මහාවංශයේ දෙවන පරිච්ඡේදයේ පුරාවටම රටක් පිළිබඳව හෝ ජම්බුද්වීපය යන්න භාවිතා වී නොමැත. මේ හෙළදිවේ ඉතිහාසය හෝ බුද්ධ ඉතිහාසය විග්‍රහ කරන අප හෙළබිමේදී රචිත මහාවංශයට එලෙස ඉන්දියාව හෝ ජම්බුද්වීපය යන නම අමතක වීද. කිසියම් රටක එම රට ගැන ලියන ඉතිහාස වාර්තාවකට හෝ වංශ කතාවකට වෙනත් රටක සිද්ධීන් ඇතුළත් කෙරෙන්නේ නම් අදාළ ස්ථාන නාම සමග වරක් දෙවරක් හෝ එම රටේ නාමය සඳහන් කිරීම සාමාන්‍යයෙන් සිදුවිය යුතු වුවත් එවැන්නක් මෙහිදී සිදුව නැත. ඒ අනුව ඉහත සඳහන් සියලු ස්ථාන වංශකතා ඉතිහාසයේ ලියවුණු රටට අයත් ස්ථාන හා පිහිටීම්දැයි කෙනෙකුට සිතිය හැකිය. ජම්බුද්වීපය යන්න ප්‍රථම වතාවට සිංහල මහාවංශයේ සඳහන්ව ඇත්තේ මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ කුසිනාරාවේ සිට ධර්ම සංගායනාව සඳහා රජගහ නුවරට වැඩම කිරීම විස්තර කිරීමේදීය. ඒ තැන ශෝකයෙන් ආතුරු වූ මහජනයා අස්වසමින් ජම්බුද්වීපයේ චාරිකා ක්‍රමින් හැසිර කුසල පක්ෂයේ පිහිටීම පතන්නා වූ ඇසළ මස ශුක්ල පක්ෂයෙහි සමෘද්ධ වූ සිව්පස ඇති රජගහ නුවරට එළඹියාහුය. මේ අනුව බුදුරජාණන් වහන්සේ පහළ වූයේ වැඩ සිටියේ ජම්බුද්වීපයේ යන්න මහාවංශ කර්තෘගේ නිගමනය නිවැරදිය. නමුත් ජම්බුද්වීපය කුමන රටක පිහිටියේදැයි යන්න නම් ඉන් පැහැදිලි නොවේ. එසේම කිඹුල්වත්පුරය, රජගහ නුවර, ජේතවනය, බරණැස, කුසිනාරාව ආදී බුදුරදුන් වැඩ වාසය කර ඇති ස්ථාන ජම්බුද්වීපයටම අයත් වූ ස්ථාන බව මනාව පැහැදිලි වේ. නමුත් ජම්බුද්වීපයේ පිහිටියේ කුමන දේශයකද රටකද යන්න පැවසිය හැකි කිසිදු තොරතුරක් මහාවංශයේ 5 වන පරිච්ඡේදයේ දක්වාම සඳහන් වී නොමැත. මහාවංශයේ දෙවන වරට ජම්බුද්වීපය හමුවන්නේ 5 වන පරිච්ඡේදයේය. පළමු වසර 100 දක්වා එකම ථේරවාදයක් පැවත දෙවන ධර්ම සංගායනාවෙන් පසුව නිකාය 17ක් ඇති වූ බව හා ඉනිදු මෑතකදී ලංකාද්වීපයේ නිකාය 2ක්ද ජම්බුද්වීපයේ නිකාය 4ක්ද වශයෙන් බිඳුණු බව සඳහන් කර ඇත. ඉන් මෑත අනන්‍ය වූ ආචාර්යවාද උපන්හ. එනම් හේමවතයෝය, රාජගිරිකයෝය, එසේම සිද්ධාර්ථකයෝය, පුබ්බකෝලිත නම් භික්ෂූහුය. එසේම අපරගෝලිකයෝය, වාජිරිකයෝය, මේ ෂඩ්විධ මතිකයෝ ජම්බුද්වීපයෙහි බිඳුණුවය. ධම්මරුචිකයෝය, සාගලිකයෝයයි ලංකාද්වීපයෙහි බින්න වූහ. මෙහිදීද ජම්බුද්වීපය කුමන රටක දේශයක පිහිටා ඇතිදැයි කියවෙන්නේ නැත. හෙළදීපය තුළ පිහිටා ඇති නාගදීපය, ගිරිදිවයින, පාසානදීපය මෙන්ම ජම්බුද්වීපයද හෙළදීපයේ පිහිටා ඇද්ද. එසේ නැතහොත් පිටස්තර දේශයක පිහිටා ඇද්ද යන්න මෙහිදීද නොකියවෙන නමුත් ලංකාද්වීපය හා ජම්බුද්වීපය ලෙස ද්වීප දෙකක් වූ බව නම් පැහැදිලිය. අනතුරුව මහාවංශයෙහි ජම්බුද්වීපය යන්න සඳහන් වී ඇත්තේ 14 වැනි පරිච්ඡේදයේය. 9 ගාථාවෙහිය. අපි ධර්ම රාජ්‍යයක් වූ බුදුන් සෞශ්‍රමණයන්හ. තොපට අනුකම්පා පිණිසම දඹදිවින් මෙහි ආම්හයි වදාළ සේක. නමුත් පාලි මහාවංශයේ මේ සඳහන්ව ඇත්තේ ජම්බුද්වීපයේ සිට පැමිණි ලෙසටය. පාලි මහාවංශයේ උපුටා ගැනීම මෙලෙස දැක්විය හැක. සමනා මයං මහාරාජ ධම්ම රාජස්ස ශාවකා තමේව අනුකම්පාය ජම්බුද්වීපා ඉදාගතා. මෙයින් පෙනියන්නේ ජම්බුද්වීපය සඳහා දඹදිව යන යෙදුම පසු කාලීනව පරිවර්තකයන් විසින් යොදාගෙන ඇති බවකි.
සිංහල මහා වංශයේ 14 වන පරිච්ඡේදයේ 13-14 ගාථාවන්හි ජම්බුද්වීපය සහ දඹදිව යන වචන දෙකම යොදාගෙන ඇත. රජතුමෝ උන්වහන්සේලා දැක මොහු කවදා ආවෝදැයි කීහ. මා සමගමයි තෙරුන් විසින් වදාළ කල නැවතත් මෙබඳු අනන්‍ය වූත් යතිහු දඹදිව්හි ඇද්දැයි රජතෙමේ විචාලේය. ස්තවිරතෙම ජම්බුද්වීපය කෂාය වස්ත්‍රයෙන් බබලයි. එහි වනාහි ත්‍රිවිද්‍යා ඇත්තෝය. ෘති ප්‍රාප්තයෝය. පරසිද්ධත්තෝය. දිව්‍ය ශ්‍රෝත ඇත්තෝය. යන බුද්ධ ශ්‍රාවක බොහෝ රහත් වූ ඇත්තාහ යයි වදාළ සේක. මෙහිදී මිහිඳු හිමි ජම්බුද්වීපය යන වචනය භාවිතා කරන විටදී තිස්ස රජු විසින් දඹදිවෙහි තවත් යතිවරුන් ඇද්දැයි විමසීමද ගැටලු සහගත තත්වයකි. කෙසේ වෙතත් එම පරිවර්තනය නිවැරදි නම් සිංහල මහා වංශයේ මෙම ඡේදයට අනුව මිහිඳු යුගය වන විට ජම්බුද්වීපයට දඹදිව යන්නද භාවිතා වී ඇති බව පෙනේ. තවද මිහිඳු හිමියන් දඹදිව නොහොත් ජම්බුද්වීපයේ සිට ලංකාද්වීපයට බුදුදහම රැගෙන විත් ඇති බවද පැහැදිලි වේ. නැවත සිව්වන හා පස්වන වතාවට ජම්බුද්වීපයේ යන්න මහා වංශය තුල යෙදී ඇත්තේ මිහිඳු හිමියන් විසින් සිව් බුදුවරුන් අනුරාධපුර ඒ ස්ථානවලට වැඩම කරවීම පිළිබඳව දේවානම් පියතිස්ස රජහට කරන්නට යෙදුණු විස්තරයේදීය. රුවන් මළුවෙහි වැඩ සිටිසේ ජනයාට මොනවට අනුශාසනා කොට සංඝයා සමග අහසට නැග ජම්බුද්වීපයට වැඩිසේක. කකුසඳ බුදුන් අනුරාධපුරයේ සිට ආපසු වැඩවීම මෙහි විස්තර කර ඇත. රත්න මාලකයෙන් මෙපිට සුදර්ශන නම් මාලකයෙහි වැඩ සිටි ජනයාට අනුශාසනා කොට සංඝයා සමග අහසට නැගී ජම්බුද්වීපයට වැඩිසේක. කෝණාගම බුදු හිමියන් එදා වඩ්ඩමාන පුරෙහි සිට ආපසු වැඩම කිරීම මෙහි විස්තර කර ඇත. ඉහත සඳහන් සියලු විස්තර සලකා බැලීමේදී ගෞතම බුදුන් පමණක් නොව ඊට පෙර වැඩ සිටි කකුසඳ කෝණාගම හා කාශ්‍යප බුදුන්ද වැඩ සිට ඇත්තේ ජම්බුද්වීපය නමින් හඳුන්වනු ලබන දේශයක බව පෙනේ. නමුත් සපයා ඇති තොරතුරු මත ජම්බුද්වීපය කුමන රටකට හෝ දේශයකට ඇතුළත් යන්න නිගමනය කිරීමට අපහසුය. බුදුන් පිරිනිවන් පෑමෙන් වසර 230කට පමණ පසුව බුදුන් උපත ලද ස්ථානයේ වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ ඉන්දියාවේ අශෝක රජ විසින් රුමින්දාවේ පිහිටුවා ඇති අශෝක ටැම් ලිපිය සැකෙන් තොර ප්‍රබල සාක්ෂියක් නොවන්නේ කෙසේදයි යන ප්‍රශ්නය කෙනෙකුට පැන නැගිය හැක. රුමින්දාවේ ටැම් ලිපිය පසුව නිර්මාණය කරන ලද ව්‍යාජ ලිපියක් බවට එය සොයාගත් කාලයේ සිටම කරුණු ඉදිරිපත්ව ඇති බව හා අද දක්වාමත් එම ටැම් ලිපිය පිළිබඳව මතභේද හා සැක සංකා පවතින බවත් මෙහිදී සඳහන් කළ යුතුය. එබැවින් ඉක්මන් තීරණ හා නිගමනවලට නොපැමිණ තව තවත් තොරතුරු සාක්ෂි සහ සාධක පිළිබඳව හැකිතාක් දුරට කරුණු සොයා බලා ස්වාධීන මනසකින් යුතුව තීරණයට එළඹීම වඩාත් උචිත බව පවණක් පැවසිය යුතුය. ශ්‍රී ලංකාව හා සැබැදී පැරණිම වංශ කතාව ලෙස සැලකෙන දීප වංශය ක්‍රිස්තු වර්ෂ 400දී පමණ ලියවී ඇති නමුදු වඩාත් ප්‍රකට හා සාර ගර්භ වංශ කතාව ලෙස සැලකෙන මහා වංශය ලියවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 500දී එනම් බුද්ධ පරිනිර්වාණයෙන් වසර 1000කට පමණ පසුය. අකණ්ඩව අද දක්වාම ලියවෙන වංශ කතාව ලෙස සැලකෙන මහා වංශය ක්‍රිස්තු වර්ෂ 500 සිට තත්කාලීනව අදාළ සිදුවීම් පිළිබඳව ලියා ඇති නිසා ක්‍රිස්තු වර්ෂ 500න් පසු වංශ කතා ඉතිහාසය බොහෝ සෙයින් නිශ්චිත වන අතර ආශ්චර්යමත් සිදුවීම් සටහන් වී ඇත්තේ විරල වශයෙනි. නමුත් ක්‍රිස්තු වර්ෂ 500ට පෙර යුගයන්හි ඉතිහාසය ලිවීමේදී ආශ්චර්ය අද්භූත සිද්ධි ඇතුළත්ව ඇත. ක්‍රිස්තු පූර්ව 300 සිට 600 දක්වා වූ කාල පරිච්ඡේදය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීමේදී මෙවැනි අද්භූත කරුණු බහුලවම ඇතුළත් කිරී ඇත. ඇතැම් විට මේවා කටවහරින් ගෙනු ලැබුවා වූ සිදුවීම් හා පුද්ගලයින් පිළිබඳ තොරතුරු වන්නට ඇත. පාලි මහා වංශය ලිවීමට පෙර හෙළබසින් ලියවී තිබූ වංශ කතා හා අට කතා උපයෝගී කරගත් බව මහා වංශ ටීකාවෙහි සඳහන් කර ඇත.
නමුත් මහාවංශයේ හෝ මහාවංශ ටීකාවෙහි එම මූලාශ්‍ර මොනවාද යන්න සඳහන් කර නොතිබීම නිසා කිසියම් තොරතුරක් නැවත විමර්ශනය කර සැක හැර දැන ගැනීමට තිබූ අවකාශය අපෙන් ගිලිහී ගොස් ඇත. සිංහල බසින් රචිතව තිබූ එම පුරාණ අට කතා පසුකාලීනව අභාවයට ගොස් අතුරුදහන්ව ඇති නිසා ක්‍රිස්තුපූර්ව 600 සහ 300 දක්වා වූ යුගයට අදාළ ඉතිහාසය සම්බන්ධයෙන් මහා වංශ කතුවරයා විසින් ලංකා ඉතිහාසය ලිවීමට උපයෝගී කරගෙන ඇති නිගමන උපකල්පන හා මතවාද ඔස්සේම ඉතිහාසය දැකීමට පසුකාලීන ඉතිහාසඥයන්ට සිදු ඇත. ඒ අනුව පසුකාලීනව ලියවී ඇති අනෙකුත් ආගමික සාහිත්‍ය කතා හා නොයෙකුත් වංශ කතාවන්හි ක්‍රිස්තුපූර්ව 600 සිට 300 දක්වා වූ පුරාවෘත්තයන් මහා වංශයම ගුරුකොට ගරුකොට ලියා ඇති බව දැක්විය හැකිය. ඒ නමුත් පූජාවලිය රාජාවලිය වැනි ඇතැම් ග්‍රන්ථවල පුරාණ ඉතිහාස යුගය සම්බන්ධයෙන් මහා වංශයට වඩා තොරතුරු ඉදිරිපත්ව ඇති බවද මෙහිලා සඳහන් කළ යුතුය. එහෙත් මෙම පසුකාලීන ග්‍රන්ථවලද එම මූලාශ්‍ර මොනවාද යන්න සඳහන් වී නොමැත. මූලාශ්‍රයක් සඳහන් කර ඇතනම් එසේ සඳහන්ව ඇත්තේද මහා වංශයේමය. ඇතැම් විට පාලි මහා වංශය රචනා කිරීමේදී උපකාර කරගත් හෙළ බසින් ලියවිය තිබූ රචනාවන් කොටසක් හෝ එම පොත් අතුරුදහන් වීමට පෙර පූජාවලිය කර්තෘට හමුවන්නට ඇත. අපේ රටේ ඉතිහාසය හා සැබඳී සෙල්ලිපි පිළිබඳ විමසීමේදී පුරාවිද්‍යාඥයන් පවසන පරිදි ක්‍රිස්තුපූර්ව 300ට පෙර පැවති කිසිම සෙල්ලිපියක් මෙම භූමිය තුලින් තවමත් හමු වී නොමැති අතර හමු වී ඇති සියලු සෙල්ලිපි ක්‍රිස්තුපූර්ව 3 වැනි සියවසට පසුව නිර්මාණය වූ සෙල්ලිපි බව හඳුනාගෙන ඇති බවයි. ඒ අනුව නිරායාසයෙන්ම මහා වංශ කතුවරයා ඉදිරිපත් කර ඇති මතය වන ක්‍රිස්තුපූර්ව 3 වැනි සියවසට පෙර මෙම හෙළබිමේ තොරතුරු සනාවත් කර ගැනීමට සෙල්ලිපි හෝ වෙනත් ලිඛිත මූලාශ්‍ර නොමැති බව තහවුරු වන අතර මහා වංශ කර්තෘගේ උපකල්පනය හා නිගමනය මතම පිහිටා ලංකා ඉතිහාසය ගොඩනැගීමට එම පුරාවිද්‍යාඥයන් හා ඉතිහාසඥයන් කටයුතු කර ඇත. එසේම ඉන්දිය ඉතිහාසයේ ප්‍රධානම සාහිත්‍ය මංචකය වන ඒ.එල්. බෂාම් මහතාගේ අසිරිමත් ඉන්දියාව කෘතියෙහි බුද්ධ කාලීන ඉන්දිය ඉතිහාසය ගොඩනැගීමට යොදාගෙන ඇත්තේද මෙම මහා වංශයම බව එහි සඳහන්ව ඇත. එයත් පුදුමයට කරුණකි. මහා වංශය රචනා කරන ලද මහානාම හිමියන්ට අනුව ක්‍රිස්තුපූර්ව 600 දී විජයාගමනයත් සමග ජනාවසකරණය ආරම්භ වන්නා වූ ලංකා ඉතිහාසය ඉන් පෙර මානව ශිෂ්ටාචාරයකින් තොර අමනුෂ්‍යයන් පිරි දිවයිනක් ලෙස අර්ථ දක්වා ඇති අතර එනම් බුද්ධ පරිනිර්වාණය දක්වාම ලංකාවේ මනුෂ්‍යයන් ජීවත්ව නැත. විජයාගමනය සිදුවන්නේ බුද්ධ පරිනිර්වාණය සිදු වූ දිනේදීම බවට මහා වංශ කතුවරයා පවසා සිටින තැනින්ම බුදුන් වහන්සේ වැනි උත්තමයෙකු මේ හෙළබිමේ පහළ වූයේ යන සිතුවිල්ලක් අංශු මාත්‍ර වශයෙන් හෝ ඇතිවීමට තිබූ ඉඩකඩද ඉහත නිගමනයන් නිසා සම්පූර්ණයෙන්ම ඇහිරී ඇත. මන්ද උතුම් ආගම් කර්තෘවරයෙකු බිහිවීමට නම් දියුණු මානව ශිෂ්ටාචාරයක් එම රටේ හෝ ප්‍රදේශයේ තිබිය යුතු වන හේනි. මහා වංශයට අනුව නම් බුදුන් පිරිනිවන් පාන දිනය දක්වාම ලංකාවේ මනුෂ්‍යයන් ජීවත් වී නොමැත. නමුත් මෙම හෙළදිවේ ඉතාමත් දියුණු මානව ශිෂ්ටාචාරයක් බුද්ධ කාලීන ක්‍රිස්තුපූර්ව 600 දීත් ඊට පෙරත් පැවති බවට සාක්ෂි විශාල ප්‍රමාණයක් මේ වන විට හමු වී ඇත. ක්‍රිස්තුපූර්ව 700ට පෙර යුගයන්ට අයත් පැරණි මානව සුසාන භූමි හා මිනී ඇට හා වෙනත් වස්තුන් තැන්පත් කර ඇති මැටිබඳුන් හෙළබිමේ ස්ථාන කීපයකින්ම මතුව ඇත. පොම්පරිප්පුව, දඹුල්ලේ ඉබ්බන් කටුව, ඇඹිලිපිටියේ රංචා මඩම, මිනුවන්ගොඩ, කහටගස් දිගිලිය වැනි ස්ථාන මේ සඳහා උදාහරණ කීපයකි. තවද මෑතකදී අනුරාධපුර ඇතුල් නුවර සිදු කරන ලද කැණීම්වලදී ක්‍රිස්තුපූර්ව 900ට පමණ අයත් වන ජල අපවහන පද්ධති සහිත නගර නිර්මාණ නටබුන් හමු වී ඇත. එපමණක් නොව ක්‍රිස්තුපූර්ව 500ට පමණ අයත් වන අක්ෂර සහිත පිලිස්සු මැටිබඳුන් හා උළු කැබලිද ඉහත කැණීම් වලින් හමු වී ඇත. මේ අනුව හෙළබිමේ ජනාවාස ආරම්භ වීම අක්ෂර භාවිතය සහ ලේඛන කලාව පමණක් නොව ක්‍රිස්තුපූර්ව 600ත් 300ත් අතර කාලයේ පැවති අනෙකුත් මානව සංස්කෘතික අංගයන් පිළිබඳවද මහා වංශය දක්වා ඇති අදහස් හා නිගමන සත්‍යයයි ඒ ආකාරයෙන්ම පිළිගැනීම ප්‍රඥාගෝචර නොවේ.
ඒවා නැවත සමාලෝචනය කර සදොස් නිගමන හා මතයන් ඇතොත් ඒවා නිදොස් කර ගැනීම හා එම කාලයට අදාළ සත්‍ය ඉතිහාසය මතු කර ගැනීම සඳහා කටයුතු කළ යුතු ඇත. එබැවින් අලුතින් මතු කර ගන්නා ලද සාක්ෂි හා දැනුමේ ආලෝකය යොදා ගනිමින් ක්‍රිස්තු පූර්ව 600ත් 300ත් අතර වකවානුවට අදාළව මහා වංශ කතෘ එළඹ ඇති උපකල්පන හා නිගමන නැවත සමාලෝචනය කිරීමේ අවශ්‍යතාව නිවහල් මනසක් ඇති ඕනෑම අයෙකුට වැටහිය යුතුය. මේ පිළිබඳව තව තවත් විශ්ලේෂණය කිරීමේදී මහා වංශ කතුවරයා යක්ෂයන්ගෙන් පිරි ලක්දිව සුද්ධ කිරීම පිණිස බුදුපියාණන් වහන්සේ මෙහි වැඩම කර ඇති බව ප්‍රකාශ කර ඇත. සම්‍යක් සම්බෝධියෙන් නවවන මස දුරුතුපුර 15වකහි ලංකාද්වීපය සුද්ධ කිරීම පිණිස ලක්දිවට පැමිණි සේක. සර්වඥයන් වහන්සේ විසින් ලංකා තොමෝ සසුන් බබලවන තැනකයිද යකුන් පිරි ලක්දිව යක්ෂයන් බැහැර කටයුතු යයිද දක්නහා ලදී. ඉක්බිත්තෙන් සර්වඥයන් වහන්සේ ඔවුන්ට රම්‍ය වූ ගිරිදිවයින මෙහි ළඟා කළ සේක. උන් එහි වන් කල තිබුණු තැන්හි තැබූ සේක. එකල්හි දේවයෝ සර්වඥයන් වහන්සේ කරා පැමිණියෝය. ඒ සමාගමෙහි ශාස්තෘන් වහන්සේ ඔවුන්ට ධර්ම දේශනා කළ සේක. නොයෙක් කෙළගණන් සත්වනට සෝවාන් පලාදියෙන් ධර්මාවබෝධ වූයේය. මහාවංශයේ ඉහිතින් උපුටා දක්වන ලද ඡේදානුව බුදුන් වහන්සේ ලක්දිවට වැඩම කරන්නේ ලක්දිව සුද්ධ කිරීම සඳහාය. මේ සඳහා හෙළදිව පිරී ඇති යකුන් බැහැර කළ යුතුව තිබිණි. ඒ අනුව බුදු හිමි විසින් යකුන් ගිරිදිවයිනට බැහැර කරවා අනතුරුව තමන් වෙත පැමිණි දෙවියන්ට ධර්ම දේශනා කර සෝවාන් ආදී මාර්ගඵල ලබා ගැනීමට සලස්වා ඇත. බුදුන්ගේ ලංකා ගමනයට පෙර හෙළදිව මනුස්සයින් නොසිටියා පමණක් නොව මනුස්ස වාසයකට යෝග්‍ය පරිසරයක්ද නොවේ යන මහාවංශ කතුවරයාගේ පිළිගැනීම ඉහත ප්‍රකාශවලින් පැහැදිලි වේ. මහාවංශ කතුවරයා විජයාගමනයට පෙර ලක්දිව මනුස්සයින් නොසිටි බවට 7 වන පරිච්ඡේදයේ 5, 6, 7, 8 කොටස් වලින් නැවතත් අවධාරණය කර ඇත්තේ මෙසේය. දේවේන්ද්‍ර තෙමේ තථාගතයන් බස ගෞරවයෙන් ඇසුවීම උපුල්වන් දෙව් රජහට ලංකා ආරක්ෂාව භාර කෙළේ. ඒ තෙමේ ශක්‍රයා විසින් කී පමණින් එකෙනෙහි ලක්දිව අවුත් පරිබ්‍රජක වේශයෙන් රුක්මුලික හුන්නේය. විජය කුමාරයා ප්‍රධාන කොට ඇති සියල්ලෝ ඔහු වෙත අවුත් පින්වත්නි මේ තෙමේ කවර දිවයිනක් දැයි විචාලෝය. හේ තෙමේ ලක්දිව යයි කියා මිනිස්සු මෙහි නැත්තෑහූ යයිද තොපට භයක් නොවන්නේ යයිද කීහ. ලක්දිව යකුණට අමතරව දේව හා නාග කොට්ටාසයන් සිටින ලද බව මහාවංශ කතුවරයා බුදුන්ගේ තෙවන ලංකා ගමනය විස්තර කරමින් දක්වා ඇත. මොවුන්ද මනුෂ්‍යයන් නොවන බව මහාවංශ කතෘගේ විශ්වාසී බව පහත ප්‍රකාශයෙන් වැඩිදුරටත් පැහැදිලි වේ. ප්‍රමාණ රහිත වූ ප්‍රඥා ඇති ලෝක ස්වාමී තෙම ලංකාවාසී ජනයාගේ අනාගතාර්ථය බලමින් එකල්හි ලංකාවෙහි වූ දේව නාග සමූහාදීන්ගේ වැඩද දක්වමින් මේ යහපත් දිවයිනට 3 වරක්ම වැඩම කළ සේක. බුදුන් වහන්සේගේ ලංකාගමනය සිදුවන විටත් විජයාගමනය දක්වාමත් හෙළබිමේ මනුෂ්‍යයන් නොසිටියේද මානව සංස්කෘතියක් නොතිබුණේද. මෙය නිවහල් ස්වාධීන මනසකින් විමසා බැලිය යුතු වැදගත් කරුණකි. මන්ද බුද්ධ කාලීනව හා විජයාගමනය දක්වාම ලංකාව මනුෂ්‍ය වාසයෙන් තොර වූයේ නම් හෙළබිමේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 600න් එහාට ගෙන යාමට මෙන්ම බුදුන් වහන්සේ මේ හෙළබිමේ පහළ වූයේ යයි සොයා බැලීම නීරාර්ථක උත්සාහයක් වන බැවිනි. මහාවංශ කතුවරයාට අනුව අනාගතයේදී බුදුසසුන පවතින්නේ ලක්දිව බව දුටු බුදුරජාණන් වහන්සේ විජය කුමරුට ලංකාවට ගොඩ බැසීමේදී යක්ෂ අමනුෂ්‍යයන්ගෙන් වන කරදර වලින් බේරා ගැනීමට ඔහුගේ ආරක්ෂාව සක්‍ර දේවේන්ද්‍රයාට බාර කර ඇත.
ශක්‍ර දේවේන්ද්‍රයා විසින් එම වගකීම උත්පලවර්ණ දෙවියන්ට භාර කරන ලද ඇති අතර එවිට උත්පලවර්ණ දෙවියන් ලක්දිවට පැමිණ පරිබ්‍රජක වේශයෙන් රුක්මුලක් අසල විජය රජු පැමිණෙන තෙක් සිට කුවේනිය නම් යක්ෂණයකින් විජය රජු බේරාගත් බව සඳහන් වනවා. තවද උත්පලවර්ණ දෙවියන් විසින් ලක්දිව මිනිසුන් නැති බවද විජය රජුට පවසන බව අපට මෙහිදී පැහැදිලි වනවා. වර්ක බුදුරජාණන් වහන්සේ විසින් ගිරිදිවයිනට යකුන් පිටමන් කළ බව පවසන මහා වංශයම ඉන්පසු විජයාගමනය වන විට කුවේනිය ඇතුළු මහත් වූ යක්ෂ පිරිසක් ලක්දිව සිරිවස්තු පුරයේත් ලංකා පුරයේත් වාසය කළ බව පවසා ඇත. පිටමන් කරන ලද යකුන් විජයාගමනය සිදුවන විට නැවතත් හෙළදිවට පැමිණ තිබීම පිළිබඳවද මෙහිදී අපගේ අවධානයට යොමු විය යුතුය. විවෘත මනසකින් යුතුව ඉහත සඳහන් මහා වංශ වාර්තා දෙස බලනා විට පහත ප්‍රශ්න පැන නැගේ. හෙළදිව සුද්ධ කිරීමේ බුදුන්ගේ අධිෂ්ඨානය ඵල නොදරන ලද්දේද? බුදුවරයෙකුගේ අධිෂ්ඨානයට එවැන්නක් සිදුවිය හැකිද? නැතහොත් ගිරි දිවයින පිහිටියේ හෙළදිව ඇතුළතමද? එසේත් නැතහොත් බුදුරජාණන් වහන්සේ මහියංගනයට වඩිනා විට සිටියේ යකුන්සේ හඳුන්වන මනුෂ්‍ය කොට්ටාසයක්ද? ඉහතින් දක්වා ඇති කරුණු සමාලෝචනය කරන විට පෙනී යන්නේ මහාවංශයේ සඳහන් ඉහත කොටස් කිසියම් ඓතිහාසික සිද්ධියක් මුල් කරගෙන ගොඩනගා ඇති සාහිත්‍යමය ප්‍රබන්ධයක් විය යුතු බවයි. එම ඓතිහාසික සිද්ධිය වන්නේ සම්බෝධියෙන් 9 වන මාස දුරුතු පොහෝ දින ජම්බුද්වීපයේ උරුවෙලා දනව්වේ සිට බුදුන් වහන්සේ ලක්දිව මහියංගනයට වැඩම කර මහියංගනයේ සිටි යක්ෂ ගෝත්‍රික මිනිසුන්ට ඔවුන්ගේ ඉදිරි යහපත සඳහා සද්ධර්මය දේශනා කර තිබීමයි. බුදුන් වහන්සේ එහිදී වැදි භාෂාවට සමීප හෙළ භාෂාවකින් මහියංගනයට රැස් වූ පිරිසට පංචශීලයේ වැදගත්කම සහ ඒ අනුව කටයුතු කිරීමෙන් මතු අනාගත යහපත සකස් කරගත හැකි ආකාරය ගැන දේශනා කර ඇත. මහාවංශ කතුවරයා මෙලෙස ලක්දිව තුල මනුෂ්‍ය වාසයක් බුද්ධ කාලය තුල හා ඉන් පෙර නොතිබුණු බව පැවසුවද අපට මහාවංශය තුලින්ම සහිත පරිබාහිරින් හෙළදිව තුල මානව ශිෂ්ටාචාරයක් තිබුණු බවට සාක්ෂි රසක් හඳුනාගත හැක. බුදුන්ගේ දෙවන ලංකා ගමනය සඳහා සහභාගී වූ සුමන නම් දෙවියා ඊට පෙර භවයේදී ලංකාවේ නාගදීපෙහි මිනිසෙකු ලෙස ඉපදී සිටි බව මහා වංශයේම දැක්වේ. එපමණක් නොව ඒ අවස්ථාවේදී නාගදීපයේ පසේ බුදුවරුන්ද පහළ වී සිටි බව ඉන් වැඩිදුරටත් ප්‍රකාශ වේ. බුද්ධ කාලීන වෙළඳුන් වූ තපස්සු භල්ලුක දෙබෑයන් මුතුමැණික් වෙළඳාම පිණිස ලංකාදීපයට පැමිණ ඇත. ඒ පැමිණි අවස්ථාවේදී කේශ ධාතු තැන්පත් කර චෛත්‍යයක් කරවා ඇත. මෙම චෛත්‍ය වර්තමානයේ තිරියාය ගිරිහඩු සෑය නමින් දක්නට ඇත. තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයන් ගැන සඳහන් ශිලා ලේඛනයක් එම ස්ථානයේ දැනටද දැකිය හැක. එවකට මේ පෙළබිම මානව ශිෂ්ටාචාරයක් නොතිබුණේ නම් මෙවැන්නක් සිදුවිය හැකිද? බුදුන් වහන්සේගේ පළමු ලංකා ගමනයේදී බණාසා සෝවාන් ඵලයට පැමිණි සමන්තකූට පර්වතවාසී සුමන නම් දෙව් රජ විසින් පූජා වස්තුවක් ලෙස ලැබුණු බුදුරදුන්ගේ කේශ ධාතු තැන්පත් කර මහියංගනයේ චෛත්‍යයක් තැනවීම සහ සැරියුත් මහතෙරුන්ගේ ශිෂ්‍යයෙකු වන සරභූ නම් ස්ථවිරයන් විසින් බුදුන් වහන්සේගේ ආදාහන චිතකයෙන් ලබාගත් ග්‍රීවා ධාතුව ඉහත සඳහන් මහියංගන චෛත්‍යයේ තැන්පත් කරවා වැඳුම් පිදුම් කිරීමට සැලැස්වූයේ බුද්ධිමත් මනුෂ්‍ය කොට්ටාසයක් එකල හෙළදිව සිටි නිසා විය යුතුය. විජය ඇතුළු පිරිස ලක්දිවට ගොඩ බසින විටදී කුවේනිය කපු කටිමින් සිටි බව සඳහන් කර ඇත. එමගින් පැහැදිලි වන්නේ එවකට මෙම හෙළදිව තුල ඇඳුම් අදින ශිෂ්ට මනුෂ්‍ය පිරිසක් සිටි බවට නේද? එමෙන්ම විජය ඇතුළු පිරිසට බත් උයා ගැනීම සඳහා සහල් හා අනෙකුත් අවශ්‍ය දෑ කුවේනිය විසින් ලබා දුන් බව සඳහන් කර ඇත. එමගින් සනාථ වන්නේද සහල් පරිභෝජනය කරන සංස්කෘතියක් විජයාගමනය සිදුවන විටද ලංකාවේ පැවති බව නේද? කුවේනිය යකින්නක් මෙන් වෙස්මාරු කරගනිමින් නොයෙකුත් දේ මවා දක්වා ඇති බව ඇතෙමෙකුට ප්‍රකාශ කළ හැකිය. එවැනි අයගෙන් පෙරලා ප්‍රශ්න කළ යුතු ඇත්තේ මිනිසෙකු වන විජය කුමරුට දාව යක්ෂ යෝනියෙන් උපන් අමනුෂ්‍යයෙකුට දරුවන් ලබා දිය හැකිද?
මේ පිළිබඳව ගැඹුරින් සිතා බලන විට අපට පෙනියන්නේ විජය කොට බසින විටත් දියුණු මානව ශිෂ්ටාචාරයකට අයත් කුවේනිය යටතේ වූ යක්ෂ ගෝත්‍රික මනුෂ්‍යයන් පිරිසක් හෙළබිමේ සිට ඇති බවයි. බුද්ධ කාලයට පෙර හෙළදිව දියුණු ශිෂ්ටාචාරයකින් යුත් රාවණ රජ පරම්පරාවක් වූ බවට සාහිත්‍යමය සහ ශිලාලේඛනද සාක්ෂි ඉදිරිපත් වී ඇත. මහා භාරතය, රාමායනය, ජානකී හරණය, රඝුවංශය එවැනි සාහිත්‍ය මූලාශ්‍ර කිහිපයකි. මීට අමතරව රාවණ රජ පරම්පරාවේ රජවරුන් කිහිප දෙනෙකුම පිළිබඳ කරුණු සනාථ කෙරෙන ශිලාලිපි රාශියක් මේ වන විට ලක්බිමින් සොයාගෙන ඇත. මීට අමතරව පණ්ඩුකහබේ රජ සමයේ සඳහන්ව ඇති චිත්‍රරාජ හා කාලවේල යන යකුන්ද චේතිය සහ වලවා මුඛ නැමැති යකින්යන්ද පුද්ගල නාම සඳහා උදාහරණ කිහිපයකි. පණ්ඩුකහබේ රජු මොවුන්ගෙන් ලද උපකාර සඳහා ප්‍රති උපකාර වශයෙන් දේපල හා වාසස්ථාන ආදියද ඉදිකර දී ඇත. මීට අමතරව වර්තමාන ප්‍රදේශ හා ස්ථාන නාම වශයෙන් යකා බැඳි ඇල්ල, යක්කල, යක්කුරේ, යක් දෙස්තාව, යක්කල මුල්ල යනාදී උදාහරණ රාශියකි. මේ සියලු කරුණු කාරණා කෙරෙහි අවධානය යොමු කරන විට පෙනියන්නේ බුදුරදුන් ලංකාවට වැඩම කරන වකවානුවේ ඊට පෙරත් ඊට පසුත් මේ හෙළබිමේ යක්ක නමින් වූ මිනිසුන් කොට්ටාශයක් ජීවත්ව සිට ඇති බවයි. බුදුන් වහන්සේගේ දෙවන හා තුන්වන ලංකා ගමනයන් සිදු කරනු ලබන්නේ ලංකාවේ වෙසෙන නාගහෙන්ට වැඩ පිණිසයයි මහා වංශයේ සඳහන් වේ. විජයාගමනයට ප්‍රථම ලක්දිව තුළ මනුෂ්‍ය වාසයක් නොවූ බැව් මහා වංශයේ සඳහන් වන බැවින් මෙම නාගයින්ද මනුෂ්‍යයන් නොවිය යුතුය. බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති අක්කන සූත්‍රයට අනුව සද්ධර්මය ශ්‍රවණය කර කන සම්පත්තිය ලැබිය නොහැකි කොට්ටාස 8කි. ඉන් එක කොට්ටාශයක් වනුයේ සතර අපායන්ගෙන් එකක වන තිරිසන් අපාගත වූවන්ය. එබැවින් බුදුන් වහන්සේගෙන් බණ ඇසූ හෙළදිව විසූ මෙම නාගයින් තිරිසනුන් වන නයින් නම් විය නොහැකිය. බුදුන් වහන්සේ සර්වඥතා ඥානයෙන් සියලු ලෝක පිළිබඳව ලෝකවිදූ බුදුගුණයෙන් අවබෝධ කර ඇති බව අප සැම පිළිගන්නා කරුණකි. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවෙන් විශ්වයේ ජීවය හා සියලුම සංකත ධර්මයන්ගේ පහළවීම ගැන බුදු පියාණන් විසින් මැනවින් විස්තර කර ඇත. බ්‍රහ්මජාල සූත්‍රයෙන්ද බ්‍රහ්මලෝක, දිව්‍යලෝක ආදී ලෝක පිළිබඳ විග්‍රහ කොට ඇත. බුදුන් වහන්සේගේ දේශනාවට අනුව සියලුම සත්වයින් උපත ලබන්නේ තල 31ක පමණි. නැතහොත් සත්වයින් උපත ලබන ලෝක ඇත්තේ 31ක් පමණි. මේ තල 31කට නැතහොත් ලෝක 31කට රූපී, අරූපී බ්‍රහ්ම ලෝක 20ක්ද, දිව්‍ය ලෝක 6ක්ද, මනුෂ්‍ය ලෝක හා සතර අපායද ඇතුළත්ය. මේ තල 31කින් කිසිදු තලයක නාග ලෝකයක් ගැන සඳහන් වී නොමැත. එවැනි ලෝකයක් හෝ තලයක් තිබුණේ නම් බුදු පියාණන් විසින් එයද නොසඟවා දේශනා කර තිබිය යුතු වනවා නේද? බුදු හිමිගේ ලංකා ගමනය සිදුවන විට හෙළදිව මනුෂ්‍ය වාසයක් නොවුණු බවටත් යක්ක හා නාග යන අමනුෂ්‍යයන් පමණක් සිටිය බවටත් වූ මහා වංශ නිගමනය පිළිගත නොහැකි සාවද්දී නිගමනයක් බවට ඉහත සියලු කරුණු වලින් අපට සනාථ වේ. විජය රජුගේ මව වන සිංහ සීවලී සහ පියා වන සිංහ බාහු බිහිව ඇත්තේ තිරිසන් සිංහයෙකුට ජාතකව මනුෂ්‍ය කාන්තාවකගේ කුසින් බව මහා වංශකතුවරයා මහා වංශය රචනා කිරීමේදී ලියා දක්වා ඇත. මෙය නම් කිසිදා සිදුවිය නොහැකි අද්භූත ආශ්චර්ය කතාවකි. මන්ද ජෛව විද්‍යාත්මකව මෙවැන්නක් සිදුවීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බැවිනි. බුදුන් වහන්සේ විසින් දේශනා කර ඇති ධර්මයට අනුවද මෙවැන්නක් සිදුවීමට හැකියාවක් නැත. මන්ද තිරිසන් ලෝකය වෙනම ලෝකයකි. එය සතර අපායන් එකකි. මනුෂ්‍ය ලෝකය සත්වයන් බිහිවන තල 31කින් උසස් තලයකි. එනම් සුගති ලෝකයකි. මෙවැනි තල දෙකක වූ සත්වයින් අතර සහවාසයෙන් සත්ව පරම්පරාවක් ඇතිවිය හැකිද? වැරදීමකින් හෝ එසේ ඇති වුවහොත් ඔවුන් අයත් වන්නේ කුමන තලයකටද? තල 31කටම පරිබාහිර වූ වෙනත් තලයකටද? එවැනි තලයක ඉපදීමට කළ යුතු කර්ම මොනවාද? ධර්මානුකූලව කරුණු සලකා බැලුවද, විද්‍යානුකූලව කරුණු සලකා බැලුවද,
මහාවංශ කතෘ මහානාම හිමිගේ මෙම නිගමනය කෙසේවත් පිළිගත නොහැකි සාවද්‍ය නිගමනයක් යන්න මනසක් ඇති ඕනෑම පුද්ගලයෙකුට වටහා ගැනීමට අපහසු නොවනු ඇත. මහානාම හිමියන්ට මෙය නොහැටුනේ මන්ද? ඇතැම් විට දේවවාදී ඇදහිලි මිශ්‍ර කරගත් මහායාන ධර්මය ගරුකොට මුල්කොට ක්‍රියා කළ නිසා එය සිදුවන්නට ඇත. සම්මතිය තුළ දෘෂ්ටිගත වූ තවත් අයෙකුට ඒ පිළිබඳව මෙසේ සිතීමටද හැකියාව ඇත. එනම් සිංහ ගති වැනි එඩිතර ගති ඇති හැඩි දැඩි මිනිසකු සිංහයා විය හැකි බවයි. නමුත් මහානාම හිමිගේ සිතිවිල්ල එසේ නොවේ. මහානාම හිමි මේ භාවිත කර ඇත්තේ තිරිසනකුටම භව මහාවංශය සිංහල පරිවර්තනයේ පහත උපුටා දැක්වීම වලින් ඔබටම වැටහෙනු ඇත. අතීත කාලයෙහි වගුරට වගුනුවර වගුරජෙක් විය. කලිඟු රජු දුවක් ඒ රජහට මෙහෙසි වූවාය. ඒ රජතෙමේ එම දේවියගෙන් එක් දුවක් ලැබී නෛමිත්තිකයෝ සිංහ රාජයෙකු හා ඇයගේ සංවාසය කිව්ය. ඉතා රූපත් වූ අතිශයින් කාමයෙන් ගිජු වූ රජු හා දේවිය යන දෙදෙන විසින් ලැජ්ජාවෙන් පිළිකුරුණු කරන ලද්දීය. ලාට රට අඩවියෙහිදී සිංහෙක් තෙමේ වෙළඳ සමූහයා වෙත දිව ආය. සෙස්සෝ අනික් දිගට දිවූහ. ඒ කුමාරිකා සිංහයා ආදිකට දිව්වාය. සිංහ තෙමේ ගොදුරුගෙන යන්නේ දුරදීම ඇය දැක සිත් ඇලවුයේ කන් හෙලාගෙන නගුට සලමින් සමීපයට ආය. ඕතුමෝ ඔහු දැක අසන ලද නෛමිත්තික වචනය සිහිකොට බිය නූවාව අසා වඩවමින් ඒ සිංහයාගේ අවයවයන් පරමාර්ශනය කළාහු අතගෑය. සිංහ තෙමේ ඇයගේ පහසින් ඇලුනේ පිටනගා ගෙන වහා සිය ගුහාවට ගෙන ගොස් ඇය හා සහවාසෙහි හැසිරුණේය. ඒ රජදූතමෝ ඌ හා සංවාසය කරන කොටගෙන සුදුසු කාලයෙහි පුතෙකයි දුවකයි කියා නිබුල් දරු දෙදෙනෙක් වැදුවාය. පුත්‍රයාගේ හස්තපාදයෝ සිංහාකාර වූහ. එහින් ඔහු සිංහ බාහු යයි නම් කළාය. දුව සිංහ සීවලී යයි නම් කළාය. තවද සිංහබාහු විසින් තම පියාවන සිංහයා විද මැරීම ගැන සඳහන් කිරීමේදී මහානාම හිමි එම සිංහයා තිරිසනකු බව දක්වා ඇත්තේ පහත පරිදිය. කුමර තෙමේ ඒ ලෙන දොරට ගොස් පුත්‍ර ප්‍රේමයෙන් එන සිංහයා දුරදී දැක විදිනට හීයක් කැවීය. හීය තෙම නලල වැද උහු මෙත් සිතින් පෙරලා අවුත් කුමරහු පාමුල්හි බිම හිනි. තුන්යල දක්වා එසේම විය. පසුව මුර්ග රාජතෙම කිපියේය. ඉක්බිති යවන ලද හීයතෙම උහු සිරුර විනිවිත නික්මිනි. කුමරතෙම කේසර සහිත සිංහ ශීර්ෂය ගෙන පුරයට ගියේය. ඉහත කරුණු අනුව මහානාම හිමි විජයගේ පරම්පරාව තිරිසන් සතුකුගෙන් පැවතෙන බව ප්‍රකාශ කර තිබෙන්නේ වැරදීමකින් නොවන බව නම් පැහැදිලිය. එසේම මේ සිදුවිය නොහැකි ආශ්චර්ය අද්භූත කතාවක් බව ඔබටද පැහැදිලි වන්නට ඇත. එසේනම් තවමත් ඉතිහාසයේ පොත්පත් හරහා මෙවැනි ඇදහින් නොහැකි ඉතිහාසයක් පවත්වාගෙන එන්නේ මන්දැයි ඔබටත් සිතෙනු ඇත. මෙවැනි සදොස්තැන් නිදොස් කොට ඉතිහාසය නොලියන්නේ මන්ද? මහානාම හිමි ලියන ලද මහාවංශය සංස්කරණය නොකොටම භාවිතා කළ යුතුයයි පසුකාලීන උගතුන්ට බුද්ධිමතුන්ට හා ඉතිහාසයන්ට සිතුණු නිසා හෝ සිතෙන නිසාද? මහාවංශය ගුරුකොට ගරුකොට පසුව සුදු මහතුන් විසින් අපට ලියා දී ඇති ඉතිහාසය එලෙසම පවත්වාගෙන යා යුතුයයි අපගේ උගතුන්ට සිතෙන නිසාද? නැතහොත් කාලාන්තරයක් තිස්සේ පවත්වාගෙන ආ සම්මතියට පිටුපෑම එය වෙනස් කිරීම මහා පාප කර්මයක් ලෙස සලකන නිසාද? එසේ කළහොත් මහාවංශයට තිබෙන ලෝක පිළිගැනීම නැති වී වසර 2600කට උරුමකම් කියන පැරණි හෙළ ඉතිහාසයට ඇති පිළිගැනීම ගිලිහී යාවිදෝයි ඇති අනිසි බියක් නිසාද? එසේත් නැතහොත් වගකිව යුත්තන්ගේ නිවට වහල් මානසිකත්වය නිසාද? නැතහොත් සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් පිළිගැනීම නොපිළිගැනීම කෙසේ සිදුවත් සිංහ ලේ අප සතුව ඇත යන මෝඩ මානසිකත්වය නිසාද? ත්‍රිපිටකයේ ඇති අවබෝධයට දුෂ්කරතැන් අර්ථ ගන්වා ඇති ග්‍රන්ථ අට කතා නම් වේ. අටුවාවේ පැහැදිලි තැන් ටීකාවේ තවත් විග්‍රහ කර ඇත. පැහැදිලි කර ඇත. ටීකාවේද අපැහැදිලි තැන් විග්‍රහ කරන්නේ ටිප්පණී නම් ග්‍රන්ථ
ටිප්පණියෙහිද අපහැදිලි තැන් වේ නම් ඒවා විග්‍රහ කෙරෙන්නේ චූර්ණිකා නම් ග්‍රන්ථ මගිනි. ඒවා ඉතා විරලය. මීට අමතරව සන්න ගැටපද යනුවෙන්ද ග්‍රන්ථ ඇත. ඒ අනුව අටුවා ටීකා ටිප්පණි චූර්ණිකා සන්න හා ගැටපද ආදී සමස්ත සාහිත්‍ය ක්‍රියාවලියම ත්‍රිපිටකය විග්‍රහ කිරීම ඉලක්ක කර ඇත. එහෙත් පසුව වෛද්‍ය ශාස්ත්‍රය ආදී වෙනත් විෂයන් සඳහාද සන්න හා ගැටපද ලියවී ඇත. නමුත් අටුවා ටීකා ටිප්පණි හුදෙක්ම බුද්ධ වචන විග්‍රහ කරයි. එහෙත් මහා වංශයටද ටීකාවක් ලියවී ඇති අතරය වංසත්තප්පකාසිනී නම් වෙයි. මෙම මහා වංශය සඳහා ලියවුණු ටීකාව වන වංසත්තප්පකාසිනියෙහි සඳහන් වන පරිදි මහා වංශය රචනා කරන සමයෙහි සිටි ඇතැම් පිරිස් මහා වංශය ලිවීම සඳහා මහානාම හිමි විසින් පරිශීලනය කරන ලද විවිධ මූලාශ්‍ර සහ සිංහල වංශ කතාවල පැවති දෝෂයන් සදොස් කිරීමද, දීර්ඝ වූ ඇතැම් කොටස් සංක්ෂිප්ත කිරීමද, කෙටියෙන් සඳහන් වූ ඇතැම් තැන් විස්තර කිරීමද සිදු කිරීමට විරුද්ධ වූ බව දක්වා ඇත. පාසාන දීපවාසී උපතිස්ස නම් තෙරණුවන් එවැනි විරුද්ධ වූ එක් අයෙක් බවද එහි සඳහන් කර තිබෙනවා. කෙසේ වුවද මේ සියල්ලම එකම මංජුසාවක කැළතීම තුළින් මහා වංශයේ සඳහන් ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසට පෙර හෙළ ඉතිහාසය ප්‍රායෝගිකව පිළිගත නොහැකි විකෘතියක් බවට පත්ව ඇති බව සඳහන් කළ යුතුමයි. බෞද්ධ දර්ශනය වූ කලී අතිශය ප්‍රායෝගික අසම්භාවී නොවන දර්ශනයක් බැවින් ඒ හා බැඳුණු ඉතිහාසයකට උරුමකම් කියන මෙම හෙළදිවේ ඉතිහාසය හාස්‍ය උත්පාදක අසම්භාව්‍ය සිදුවීම් වලින් ගහනව පිටපත්වීම ජාතියේම අවාසනාවක් විය හැක. මෙලෙස එකිනෙකට පරස්පර වූද ප්‍රායෝගිකව සහ විද්‍යාත්මකව ඔප්පු කිරීමට නොහැකි බොහෝ අභව්‍ය කාරණාවලින්ද ගහන වූ මහා වංශයේ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසට පෙර ඉතිහාසය අප මේ හෙළබීමේ සැබෑ ඉතිහාසය විකෘති කිරීමක් ලෙස හැඟී යන අතර සබුද්ධික ඔබේ අවධානයද මේ සඳහා යොමු කොට ස්වයං විවේචනාත්මකව විමර්ශනය කොට නිගමනයන්ට එළමෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වීඩියෝ මාලාවේ පළවෙනි කොටස මෙලෙස නිමා කරනවා. මෙම වීඩියෝ මාලාවෙම දිගුවක් ලෙස ඉදිරියේදී අප තවත් කොටස් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර ඔබගේ මෙම වීඩියෝවට ඇති ප්‍රතිචාර මත ඒවා ඉදිරිපත් කරන්නේද නොකරන්නේද යන්න තීරණය කරනවා. එසේනම් නැවත හමුවනතුරු ඔබ සැමට වඩා ආයුබෝ වේවා. channel එක subscribe කරන්න. ස්තුතියි.